ලෝකයේ උතුම් ආදරය මව්පිය ආදරයයි. නමුත් ජීවිතයේ සැදෑ සමයේදී ඒ ආදරය හිමු හදවත් බොහෝමයක් අද අප අතර සිටිනවා. මේ මව්පිය සෙවන වැඩිහිටි නිවාසයයි. තනිවුණු හදවත්වලට සෙවනක් දෙන මව්පියන්ගේ දෙවන නිවස. සිටින මව්පියන්ට අවශ්‍ය ආහාර බෙහෙත් රැකවරණය ආදරයෙන් ලබා දීමට මෙහි භාරකාර ස්වාමීන් වහන්සේ කැපවී සිටිනවා. මේ වැඩිහිටි වාසී වර්තමානයේ වෙනවිට වැඩිහිටියෝ 20කට පමණ අපි සෙවන සලසා දීමට අපි කටයුතු කරලා තිබෙනවා. ඒ වගේම මේ වැඩිහිටි වාසයට ඇතුළත් කිරීමේ තුලදී අපි ගොඩාක් දුරට සමාජය තුළ අසරණයට පීඩාවට කාකවුවක් නැතිම පිරිසක් මේ නිවාසයට ඇතුළත් කිරීමේදී විශේෂයෙන් දරුවෝ නැති අය, දරුවෝ ඉඳලා දරුවෝ සලකන්නේ නැති දරුවන්ගේ උපස්ථාන උදව්පකාර සමහර මේ ඇවිල්ලා කියලා තියෙන අපේ මේ විදිහේ ගැටලුකාරී තත්ත්වයන්ට අපි ජීවත් වෙන අපට නිවාසය සේවන ලබා දෙන්න මේ පරිත්‍යාග සේවීන්ගෙන් අපට ලැබෙන දාන මාන උදව් උපකාර සහයෝගය මත තමයි මේ ආයතනෙ පවත්වාගෙන යන්නේ. මේ ආයතනයේ විශේෂයෙන් අපි නවීන සූරාලංකාර සමාජ සේවා පද්ධතිය මෙවැනි නිවාසය ඒ වගේම 2023 ඔක්තෝබර් පළවෙනි දින කතරගම මව්පිය සේවන ආරම්භ කරනවා. ඒ කතරගම මව්පිය සේවන වැඩිහිටි නිවාසය තුල වැඩිහිටියන් 6 දෙනෙකුට සේවන සලසා දීමට කටයුතු කරලා තියෙනවා. අපි කතරගම ඉල්ලා සම්බන්ධ වෙන අය අපට ඒ වගේම ප්‍රදේශවාසීන්ගේ දානමාන ඒ වගේම යම් අඩුපාඩුවක් පෙරතුනොත් අපේ මෙහි විශේෂයෙන්ම අපේ සමිතිය සුමනාලංකාර සමාජ සේවා පද්ධතියෙන් අපට ලැබෙන උදව්පකාර වලින් අපි කතරගම අනික් වැඩිහිටියන්ගේ අත්‍යවශ්‍ය කාරණා සඳහා ඒ අවශ්‍ය කරන දායකත්වයේ සහයෝගය අපි පදනමින් අපි ඕනෑම අවස්ථාවක ලබා දෙන්න කටයුතු කරනවා. මේ අනුව මේ ආයතන දෙකම පවත්වාගෙන යමින් මේ සමාජය තුළ අසරණ තත්ත්වයට පත්වෙච්ච අසරණයට අම්මා තාත්තලා වෙනුවෙන් සෙවන සැලසීමයි අපේ කාර්යය වන්නේ. අපි කාටත් මතක් කරන පුළුවන් අපිට සම්බන්ධ වෙලා මේ වැඩිහිටි නිවාස පවත්වාගෙන යාම සඳහා ඒ තමන්ගේ මුලියම් දානවා උදව්වක් හරි ඔබට ශක්ති ප්‍රමාණය ලබා දෙන මේ සත්කාරයට අපි සමග එකතු වෙන්න කියන කාරණාව මතක් කරනවා. හැම දිනකටම මෙතෙක් අපට උදව් උපකාර කරමින් මේ සමාජ මෙහෙවර කරගෙන යාමට අතහිත දුන්නේ හැම දිනකටම තෙරුවන් සරණ ලැබේවා ප්‍රාර්ථනා. මම වයසක අම්මා කෙනෙක්. මම නැවතිලා ඉන්නේ මේ හංවැල්ල මව්පිය සෙවන වැඩිහිටි නිවාසයේ. මාව මෙහෙට එක්කන් ආව මගේ දුව. ඉතින් මට ඉන්නේ දුව විතරයි. මෙහි ගොඩක් කට්ටිය නැවතිලා ඉන්නවා. ඉතින් මමත් ඒ අය සමගම ඉන්නවා. අපේ ස්වාමීන් වහන්සේ තමයි මේ හැමදේම පාලනය කරන්නේ. අපිට කන්න බොන්න ඔක්කොම දෙන්නේ. ඉතින් මේ ස්වාමීන් වහන්සේ පුදුම උපකාරයක් අපිට කරන්න යන්නේ නම් මං නැති අපිට අපි ගොඩාක් දුප්පත් අය. ඉතින් ඒ වගේ ගුණ අපට පුදුම විදියට මේ ස්වාමීන් වහන්සේ උදේ කෑම, දවල් කෑම, රෑ කාම කිසිම අඩුවක් පාඩුවක් නැතුව ඒ ස්වාමීන් වහන්සේ නොඑක අයගෙන් ආධාර උපකාර අරගෙන අපිට සලකන්නේ. අපි වගේ දුප්පත් අයට මේ වගේ දේවල් නැත්තම් අපිට මහ පාරවල් වල රස්තිය අඩු වෙන්න වෙනවා. කිසි කෙනෙක් උදව්වක් උපකාරයක් කරන්නේ නැතුව. ඒ නිසා මම ගොඩාක් මේ හාමුදුරුවන්ට පින් දෙනවා අපිට මේ කරන සේවය ගැන. මේ ස්වාමීන් වහන්සේ අපිට සලකන සැලකිල්ලට ඉතින් අපිට කිසිම දෙයකින් අඩුවක් පාඩුවක් දැනෙන්න දෙන්නේ නැහැ මේ ස්වාමීන් වහන්සේ. මගේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා, නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. ඔබගේ සුළු හෝ පරිත්‍යාගයක් ඔවුන්ගේ ජීවිතයේ විශාල ශක්තියක් වේවි. අදම අප හා සම්බන්ධ වන්න
ඔබට තෙරුවන් සරණයි. you